රුපියල් ලක්ෂ 10ක් වටින RS එක. කොල්ලෝ පිස්සු වැටෙන ලුක් එකත් එක්කෙන 200cc මාකට් එකේ අවුරුදු ගණනාවක් තිස්සේ රයිඩර්ස් ලව පිස්සු වැට්ටපු. හැමෝම වේගවත්ව පල්සර් එක්ක විදියට හඳුන්වන ඒ සුපිරි බඩු කෑලි. 2026 අවුරුද්දට ගැලපෙන අලුත් අප්ඩේට් එක අලුතින් ලංකාවට එන බජාජ් Pulsar RS 200 2026. මුලින්ම කියන්න ඕනේ ඔයට මේ බයික් එකේ ගාන දැනගන්න ඕන නම් වීඩියෝ එක අනිතිම වෙනකම් බලන්න. 2015 අවුරුද්දේ මුලින්ම එළිබැහැපු මේ බයික් එක තමන්ගේ රේසිං ලුක් එක නිසාම හැමෝම අතර ප්‍රසිද්ධ වෙන්න ගත්තා. කාලයක් තිස්සේ ආව බයික් වල ලොකු වෙනස්කම් නොවුණත් මේ අවුරුද්දේ ආව අලුත්ම සංස්කරණය අලුත්ම කලර් සහ බ්ලූටූත් කනෙක්ටිවිටි වගේ නවීන ෆීචර්ස් රැසක් එක්ක මාකට් එකට රියලයිස් කළා. මේ බයික් එකේ හදවත් ගැන කතා කරොත් 199.5cc single cylinder liquid cooled fuel injected engine එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් 24.5 PS උපරිම බලයක් සහ 18.5 Nm එකක් ටෝක් එකක් ජෙනරේට් කරනවා. මේ බලය රෝදයට දෙන්න 6-speed gearbox එකත් එක්ක ස්ලයිපර් ක්ලච් තාක්ෂණයද එකතු කරලා තියෙනවා. performance අතින් ගත්තම මේ 200cc බයික් එක පැයට කිලෝමීටර් 141ක් උපරිම වේගයක් ළඟා කරගන්න පුළුවන්. රයිඩර්ගේ පහසුව සඳහා ඉදිරිපස ටෙලස්කෝපික් ෆෝක්ස් වගේම පසුපසට නයිට්‍රොක්ස් මොනොෂොක් සස්පෙන්ෂන් බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ බ්‍රේකින් ගැන නම් බය වෙන්න දෙයක් නෑ. ඉස්සරහට පස්සට දෙකටම ඩිස්ක් එකත් එක්ක ඩුවල් channel ABS වගේ අලුතෙන් එකතු වුණ රෝඩ් මෝඩ්ස්ද තියෙනවා. මේ වගේ බයික් එකක ලීටර් 12යි ෆියුවල් ටැංක් එකක් තියෙද්දි ලීටර් එකට කිලෝමීටර් 35ක් වගේ ඉතා හොඳ ඉන්ධන පිරිමැස්මක් ලබා දෙනවා. මේ වෙනකොට ලංකාවේ මාකට් එකේ ලක්ෂ 13කට අලෙවි වෙන මේ බයික් එක ඔයාට අනුව කොහොමද?